හරි. අපි දැන් අපි ඩෑෂ්බෝඩ් එක බලුවොත් එහෙම මෙතන මොබයිල් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ වින්ඩෝස් එකේ අපි දාන්නේ අපි අර කලින් රෙජිස්ටර් කරගත්ත අයිටම්ස් තමයි දාන්නේ. ඊට පස්සේ මෙතන මොබයිල් ඉන්නවා. දැන් බලමු දැන් මොබයිල් ෆෝන් එක සිස්ටම් එකට රෙජිස්ටර් කරගන්න කොහොමද? හරි. මම මෙතන අයිටම් රෙජිස්ටර් එකට ගිහිල්ලා මේ පල්ලෙහාට ගියාට පස්සේ මේකේ තියෙනවා new mobile category. අන්න new mobile category එක යනවා. හරි. new mobile category එකට අපි කරන්නේ දැන්ට එතකොට අපි ගේන්නේ ස්ටොක් එකේ තියෙන එක ෆෝන්ස් වෙන වෙනම අරගෙන අපි ඒවා රෙජිස්ටර් කරන එක තමයි කරන්නේ. අපි ගමු Samsung S7 කියලා. එතකොට Samsung S7 එකේ මූලික කාරණා ටික මෙන්න මෙතනට අපි ඉන්ක්ලූඩ් කරගන්න එක තමයි කරන්නේ. හරි. අපි ගමු Samsung brand එක Samsung ඊට මොඩල් එක 7H S7 ඊට පස්සේ අපි මේ RAM එක 64 GB කියලා දාමු. ඊට පස්සේ storage එක 4 GB storage 64 GB කියලා දාමු. ඊට අපි මේ cost price එක අපිට උනා කියන්නේ රුපියල් 32000. minimum sale price එක විනාම 37000ක්. ඊට පස්සේ sale price එක හරි. ඒතර warranty එක අපි 12 months කියලා හරි quantity එක අපිට එකක් 500 කරා. හරි. එතකොට ඔයාලට පේන මෙතන මේ ඉමි නම්බර මොකක්ද අල්ලන්නේ නැහැ. මේක කරන්නේ මුලින්ම ඒ අදාළ එක සිස්ටම් එකට දාගන්න එක තමයි කරන්නේ. Samsung S7 කියලා දාන්න. සිස්ටම් එකට දාගන්න එක තමයි ෆෝන් එක සිස්ටම් එකට දාගන්න. මේ ෆෝන් එකක් තියෙනවා කියලා දාගන්න එක තමයි කරන්නේ. මේක දාලා සේව් කරගන්න. හරි. වම් පේනවා මෙන්න මෙතන මේක සේව් වෙනවා. Samsung S7 කියලා මේ අදාළ ඩීටේල් එක සම්පූර්ණ කරනවා. හරි. මේ දැන් මේ විදිහට තමයි කැටගරි එකක් හදාගන්න. කැටගරි එක කියන්නේ අදාළ ෆෝන් එක තියෙන කියලා සිස්ටම් එකට දානවා. හරි. ඒක මෙතන මේ කැටගරි කියවන්න තමයි. ඒකට මේ සෙට් එක මම කලින් පැහැදිලි කළා. මේකට කලින් පැහැදිලි මේ ලිස්ට් එක ගැන පැහැදිලි කළා. මේක අර කලින් වගේ අර sold items එකකට නෑ කෙලින්ම direct මේ අලුත් ඊළඟට එන item set එක තමයි ඊළඟ price එක හදන්නේ. හරි. අපි මෙතනින් ඊට පස්සේ යනවා දැන් මේකට එමි නම්බර්ස් ටික අපි ඇඩ් කරගෙන මේ දැන් ෆෝන් අපි යනවා Samsung S7 ෆෝන් පහක් ගෙනවද දැන් පහ දාගන්නේ කොහොමද කියන එක තමයි කියන්නේ. හරි. ඒතකොට මෙන්න මෙතන තියෙනවා new mobile කියලා. new mobile කියන එක තමයි යන්නේ. හරි. new mobile කියන එක හරි සරලයි. මෙන්න මෙතෙන් ගිහිල්ලා ඒ අදාළ අපි දාපු මෙන්න මෙතන ඩවුන්ලෝඩ් එක ක්ලික් කරලා උඩට අදාළ අපි දාපු දාලා තියෙන item ටික මේ මොබයිල් කැටගරිස් තියෙනවා. හරි. මොනවා මේක පැහැදිලිවම මේ පේන මේ Samsung S7 64 4GB 64GB. හරි. මෙන්න මේක තමයි අපි ඉන් නම්බර්ස් එක දාන්නේ. ඒතර අපිට දිනවල බාකෝඩ් එකකින් ඉන් නම්බර්ස් ටික ඇඩ් කරගෙන යනවා. බාකෝඩ් ස්කෑනර් එකේ ඉන් නම්බර එක ගන්නවා මේක. සෙට් කරනවා පේන්නේ නැති. දැන් මම ඒක අදන්නේ. මේක ඉන් නම්බර එක පිළිගන්න ගන්නවා. ඒක නෝදාන්ති. හරි. මොනතරේ හරිම සරලයි. ඒතර ඉන් නම්බර්ස් ටික ඊළඟ Samsung S7 එකේ කොහොමද අල්ලගන්න තියෙන්නේ. මොනවද තියෙනවද දාලා අල්ලගන්න තියෙන්නේ. ඊට පස්සේ චේන්ජ් කරගන්නවා නම් මෙන්න මෙතන ආයි ඩ්‍රොප් කරලා ඒක මහ ගන්නවා. මගලා මෙතන ඩ්‍රොප් කරලා ඒක මේක දැම්ම ඒක දාලා ඉමි නම්බර එකේ එතකොට මෙන්න අයිටම් එකක්. එතකොට මම මෙතන දෝරන කියලා දුන්නා මේ මොබයිල් කැටගරි එකක් හදන්නකොට මේ අයිටම් එක දාගන්න පුළුවන්. මම කතා කරලා ඔයගලන්ට හරි. දැන් අපි එතනින් ඉස්සරහට යනවා. දැන් බලමු මොබයිල් ෆෝන් එක සේව් කරන්න කොහොමද කියලා. මොබයිල් ෆෝන් එක සේව් කරන්න අපි යනවා. අපි මෙන්න කොපි එක දාගන්නවා. මොබයිල් ෆෝන් එක සේව් කරන්න වෙන්නේ මොබයිල් ඉන්වොයිස් කියන එකට යන්න. මොබයිල් ඉන්වොයිස් කියලා ඉමි නම්බර එක අල්ලන්න තියෙනවා. ඉමි නම්බර එක ගහන්න දෙන්නේ මොනවද දාලා සෙලෙක්ට් කරාට පස්සේ අන්න ඉමි නම්බර එකට අදාළව මෙන්න මේක ඩිස්ප්ලේ වෙනවා. ඉමි නම්බර එකට අදාළව මොකද ඒ ෆෝන් එක කියලා ඩිස්ප්ලේ වෙනවා. මේ සෝල්ඩ් නම් වෙනම අයිකන් එකක් කරනවා. අපි ඒක වෙනවා. හරි. ඒක මේ සෙල් ප්‍රයිස් එක මෙන්න අපි කරන්නේ මේ කස්ටමර් සෙල් කරන්න යන්නේ. දැන් ක්ලික් කරනවා වල කස්ටමර් එක සෙල් කරගෙන පුළුවන්. කස්ටමර්ගේ නේම් එක අපි ගන්නවා රංගී කියලා. ඒක වන්නන්න හරි. නිව් ප්‍රයිස් එකක් මම අපි රිස්පොන්ඩ් කරනවා. ඒක 43.
ඒතර අපිට කස්ටමර් දෙනවා අපි ඇඩ්‍රස් කොන්න. හරි ඒක බැලන්ස් එක මෙච්චර දෙන්න. කස්ටමර් ඉතුරු ඩීටේල් ටික දාන්න. NIC ටික දාන්න. කස්ටමර් නෙම් එක දාන්න. මේක දාගෙන සේව් වෙනවා. ඊට පස්සේ අපිට මෙතන print එක දාගන්න තියෙන්නේ. print settings එක කියන්න. ඒක print එක දාන්න. ඒක මේ පේනවා. මේ නම්බර එක මේ ඩීටේල් එක සම්පූර්ණ වෙනවා. හරි. මේක දාලා අපිට print කරගන්න තියෙනවා. අන්න transfer කරගන්න තියෙනවා. හරි. අපි මේ නම්බර එකම ආයි සෙට් කරොත් එහෙම හරි ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතන sold item එක නෑ. ඒක තියෙන print මෙතන විකුණන sale icon එක නෑ. දැන් තියෙන්නේ print icon එක තමයි. හරි. ඊළඟට මෙතන print icon එකක් තියෙනවා. මෙතන print icon එකක් තියෙනවා. මෙතන print icon එකක් තියෙනවා. ආයි ඒක reprint එක කරනවා නම් මෙන්න මෙතන icon එක ක්ලික් කරනවා. මෙන්න මෙතන ඔයගලන්ට කාරණාවක් තියෙනවා. හරි. මේක තියෙන්නේ ඒ අදාළ මෙව් එකට මොකක් හරි warranty එකක් claim આવුත් එහෙනම් මේක කොහොමද දාන්නේ? ඒතකොට මෙතන දාන fault එක මොකක් හරි අපි කියමු මේක battery කියලා. ඒ date එක මේ contact number එක ගන්නවා. ඊට පස්සේ එයාගේ අපි ගන්න මොනවද ෆෝන් නම්බරේ. charger එක ගන්නවා charger ගන්න. මේක දැල්ලා අපි submit කරනවා. submit කරලා පස්සේ අපිට ඒකත් print එක ගන්න පුළුවන්. අපි warranty එක print කරගන්න පුළුවන්. මේ warranty එකට මේ ෆෝන් එක ඇතුළට ගත්තා කියලා අපිට ඒක print කරලා යාට දෙන්න පුළුවන්. හරි. අපි ආයෙත් ඒක කරොත් එහෙම එතකොට warranty එකට ඒක print එක කරලා තියෙනවා. හරි. ඔන්නෝමයි සාමාන්‍යයෙන් එතකොට මොබයිල් ඉන්වොයිස් එකක් දාන්නේ. බලමු කොහොමද ඒක රිටර්න් කරගන්නේ. අපි මොබයිල් එකක් ගියා කොහොමද ඒක රිටර්න් කරන්නේ කියලා බලමු. හරි. අපිට ඒකට යන්න තියෙන්නේ ආයි කලින් වගේම යන්න තියෙනවා. දැන් අපි දුන්න ෆෝන් එක රිටර්න් කරගෙන කොහොමද බලන්නේ. item registry එකට ගියා. මෙන්න මෙතන view mobile කියලා. view mobile එකට ගියා. ඉතින් මොන ෆෝන් name එක දාලා සෙට් කරන්න පුළුවන් නම් නම්බර එක දාලා ඉතින් මේ සෙට් කරන්න පුළුවන්. හරි. ඒතකොට ඔයගොල්ලෝ මෙතන අර කලින් වගේම print icon එක තියෙනවා. මෙතන print icon එක තියෙනවා. හරි. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන තියෙනවා sale CLS කියලා. ඒ කියන්නේ sale එක clear කරනවා. claim කරන කෙනා තමයි කියන්නේ. ඔන්න මෙතන ඔයගොල්ලෝ අපිට උන sale එක ආයෙ return කරගන්න ඕන. මේක අපි cover කරමු. yes. අපි නම් දැන් ආයෙ නම්බර එක සෙට් කරොත් එන්නේ. ආයෙ නම් sale එක clean වෙලා තියෙනවා. දැන් ආයෙ අපිට මේ කලින් වගේම මේ ෆෝන් එක විකුණන්න පුළුවන්. විකුණන්න පුළුවන් මට්ටමේ ඉල්ලවි. හරි. මම හිතනවා ඒ කාරණාව මොබයිල් ෆෝන් සේල් කියන එක ඔයාලට පැහැදිලි කියලා. ඊට පස්සේ මෙතන ඔයාලට ඩිපාර්ට්මන්ට් වෙනවා. ඔන්න මේක සේල් කරපන් ටිකක් කොටින් ඩිලීට් කරගන්න. හරි. ඔන්න ඒ කාරණා ටික තමයි එතන තියෙන්නේ. එතන මොබයිල් ෆෝන් එකක් මොබයිල් ෆෝන් කැටගරි එක කොහොමද ඊට පස්සේ නම්බර් ක්‍රියේට් කරගන්න කොහොමද කියන කතන්දරේ සහ සේල් කරන කතන්දරේ සහ රිටර්න් කරන කතන්දරේ මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. item MOQ එක minimum order quantity එකට එල්ල දිනින් වෙනසෙන් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන් පේන මෙන්න මෙච්චර items ප්‍රමාණයක් තියෙන මේකේ minimum order quantity එකට ඇවිල්ලා තමයි ඉවර තියෙන්නේ. එතකොට මේක print කරන් ගිහිල්ලා ඔන්න ඔයගොල්ලන්ට බඩු ගන්න දෙන්නේ කොළඹ වලින් පිටාවෙන් බඩු ගන්න දෙන්න ගිහිල්ලා ඔයගොල්ලන්ට මේක දීලා මේක වල්ලි වල පොඩ්ඩක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි MOQ mobile කියන එකක් තියෙනවා. මේක නම් මොකද නෑ මොකද වෙලා හරි quick price update කියලා එකක් තියෙනවා.
ඒවිල්ලා ඇඩිෂනල් ඔප්ෂන් තමයි තියෙන්නේ. මෙතනින් අදාළ අයිටම් එක සිලෙක්ට් කරලා ප්‍රයිස් එක විදිහටම තියෙන්නේ. ඒ තුල කොට හිතන්නකෝ අර වෙට් එක කරගෙන ඉන්නේ බාර්කෝඩ් රිමූව් කරලා තියෙනවා. අපි ඊට කතා කරමු මේ විදිහට අවශ්‍යතාවයන් මේ හරි මෙන්න මූලික කාරණා ටික කරමු මෙන්න මෙතන ඒක නිව් කැටගරිස් මෙන්න මේ සෙට් එක මෙන්න මෙතනට වෙගන්න නිව් මොබයිල් MOQ වෙන ගන්න මම ඔයාලට මෙතනදී කතා කරා වොරන්ටි ගැන කතා කළා. මෙතන මෙතන වොරන්ටි ගැන බලුවොත් එහෙම වොරන්ටි එකට ගිය අයිටම් එක තමයි තියෙන්නේ. වොරන්ටි අයිටම් එක අපි අර වොරන්ටි එකට එවුවොත් මේ අයිටම් එක තමයි මෙතන තියෙන්නේ. ඒක මොන වොරන්ටි එකයි පින් කරන්න පුළුවන්. මම වොරන්ටි එක තියෙනවා. මෙතන කියලා Samsung කියලා මොබයිල් වලට මේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මේක කොහොමද මොකද ස්ටේජ් එක කියන එකකින් පල්ලෙහාට එයි. ඉතින් මේක අලුත් කෝඩ් එකක් ඕනනම් කරන්න පුළුවන්. හරි. එතකොට මේ කාරණා ටික මම ඔයාලට පැහැදිලි කරා. අපි ඊළඟ වෙන්නේ හම්බෙමු.